x ඇතුළත් වර්ගජ සමීකරණයක් ගොඩනගා AB පාදයේදී එයාගේ වර්ගඵලය 77යි වර්ග සෙන්ටිමීටර්. හරිද? හරි. දැන් මේක හදන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා මොකද්ද? x ඇතුළේ වර්ගජ සමීකරණයක් හදන්න ඕනේ. අපි නිකම්ම හදගමු ත්‍රිකෝණාශ්‍රය මේදී මේ ABCD නම් එයා කියන්නේ AB 2x ධන 1යි. පළල BC x ධන 2යි. වර්ගඵලය තියෙනවා කීයද? 77යි. කොහොමද අපි මේක හදන්නේ? අපි දන්නවා වර්ගඵලය දීලා තියෙනවා නම් පුතා අනිවාර්යෙන් නේද? ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ අපි කොහොමද? දිග වැඩි කරලානේ පළලින්. නේද? හැබැයි වර්ගඵලය දීලා තියෙනවානේ 77යි. දිග මොකද්ද? දිග ලෙස ගන්න වෙන්නේ AB 2x ධන 1. පළල ලෙස ගන්න වෙන්නේ ඔයාට x ධන 2. අපිට පුළුවන් මේ දෙක සුළු කරන්න නේද? එකක් වර්ගපදයක් එන්න ඕන. ඇයි? x ඇතුලෙන් වර්ග සමීකරණයක් හදන්න ඕන. එහෙනම් එකක් වර්ගපදයක් එනවා. අපි දන්නවා x කියන එකක් මේකේ වැඩි වෙනවනේ. අපි මේකේ තේරුම. මෙයාගෙන් මෙයාගෙන් කොහොමනේ? 2x x වලින් වැඩි වෙද්දී අනිවාර්යෙන් වර්ගපදයක් එනවා. ඒක තේරෙන්න ඕන ඔයාලට. එහෙනම් මම ඒක ගන්න ඕනේ කියන්නේ 2x වැඩි කරාම 2x වර්ගය. 2x දෙකෙන් වැඩි කරාම ධන 4x. ධන 1 එකකින් x වලින් වැඩි වුණාම ධන x. එක වැඩි කිරීම දෙක කියන්නේ 2යි. මේ පැත්තේ 77 හේම ඉන්නවා. හරි? ඒක වගේ කට්ටිය අපි එකතු කරමු. 2x වර්ගය 4x ධන x කියන්නේ 5x. එතන ධන 2. මේ පැත්තේ 77. අපිට පුළුවන් අපි වර්ගජ නේද? සමීකරණයක් ගන්නකොට අපි ගන්නේ බිඳුවට සමාන කරලානේ. එහෙනම් මෙයා යමු මෙහෙට අපි. බිඳුව 77 ගියාම බිඳුව ඉතිරි වෙන්න ඕන. මොකුත් නෑ කියන්න බෑ. සමීකරණයක් මේක. බිඳුව ඉතිරි වෙලා පුතා මෙන්න මේක මෙහෙම තියෙන එක ඍණ 77 වෙලා එනවා. මේ පැත්තේ තිබ්බ 77 මෙහෙට ආව ඍණ වෙලා. දැන් බලමු බිඳුව සමානයි 2x වර්ගයේ එහෙමමයි ධන 5x උත් එහෙමමයි ධන 2යි ඍණ 77යි කියන්නේ මොකද ඍණ 75යි. එහෙනම් අපිට මේක නුහුරුයි වගේ නම් ඔයා මේකේ ලකුණු මාරු වීමක් නෙමෙයි පුතා මෙහෙම තියෙන එක මේ පැත්තට හරවන එකක් වෙන්නේ නේ 2x වර්ගය ධන 5x ඍණ 75 සමානයි බිඳුව තමයි යෝගය. ඔන්න පද තුනක වර්ගජ සමීකරණයක් ආවා. දැන් ඔයා ඔක විසඳලා AB පාදයේ දිග හොයන්න කියලා තමයි ගානේ කිව්වේ නේද? අපි ඔක විසඳමු. කොහොමද විසඳන්නේ? මේක සාධක කඩන්න. උතරම හදමුනේ. මේක සාධක කඩන්න. කොහොමද? 2x වර්ගය ධන 5x ඍණ 75. ඔක උතර කරන්න ඕනේ නැහැ. සාධක ගානක් නෙමෙයිනේ. විසඳුවාම දෙවරක් 75 කියන කීයද? 150යි. හැබැයි ඍණ 150යි. ඍණ 150 එන්න එකතුව 5ක්. දැන් ඔයාලා දන්නවා ඍණ එනවා නම් ධන ඍණ වෙන්න ඕන. වැඩි කරන්න දෙන්න නේ. වැඩි කළා එන්න ඕන. එන්නේ ධන වැඩි කරන්න ඕන ඍණ වලින්. එතකොට එන්න ඕන උත්තරේට ඍණ 150. අපි දන්නවා 10 වරක් 5 නම් 10 වරක් 15. 150යි. 15 වෙන් 10ක් ගියාම 5ක් වෙනවා. ලොකු එක කෙනාට ධන දාගන්න. ඒක තමයි ධන 5 ඉතිරි වෙන්නේ. එහෙනම් මෙතෙන්ද 15 මෙතෙන්ද 10. 15 වර 10 150යි ධනයි ඍණයි ඍණ හරි. බලමු එකතු කළා. ඉතින් කියලා දෙන්න දෙයක් නැහැ. ඒ චූටි දේවල්. එකතු කරනවා ඍණ 10යි. අසමාන දෙන්නේ එකතු වෙන්නේ නැහනේ. අඩු වෙනවා. 15 වෙන් 10ක් ගියාම 5යි. ලොකු එකේ ලකුණු දාන්න එනවා නේ. එහෙනම් අපි මේක හරි. මොකද්ද? දැන් මම මේක මකනවා ඈ. මේක මකනවා. මම මෙතන හදා ගන්නවා. 2x වර්ගය ධන 15x ඍණ 10x මෙයා වෙනුවට තමයි ලිව්වේ මේ දෙන්න ඈ ඍණ 75. ඉතින් මේක අයින් කරලා අපි සාධක විතරක් කරාගමුකෝ. පොදු තියෙන්නේ x අකුර. දෙක තියෙනවා x තියෙන්න ඕන. x ගියාම 15 ඉතිරි. ඍණ කීයද පොදු? 5නේ පොදු. 5 පොදු. දෙකක් තියෙනවා 10ට 5 ඒවා x ඉතුරු.
15කට 5 ඒවා සෝරි මේ 75ට 5 ඒවා 15යි 15 සරප්ප 75යි ඍණයි දාන අර බලන්න මෙයා මිනෝ මෙතන තිබ්බෙක් කෙනා මෙතන තියෙනවා එහෙනම් එයා ලියමු මුලින් අනිත් එක්කෙනා x ඍණ 5 ඕකනේ සාධක දෙක එහෙනම් මම ඒක මෙතන ලියනවා දෙක x ධන 15 එකක් අනිත් එක x ඍණ 5 ඔන්න සමානව අපි දන්නවා වර්ගයේ සමීකරණ එකම මොකද්ද එක්කෝ මේ බිඳුව වෙන නම් වැඩි වෙන දෙන්නගේ මේ දෙන්න වැඩි වීමක් තියෙන මෙතන දෙන්නේ ඉලක්කම් දෙකක් නොවුනත් මේක ප්‍රකාශන දෙකක් නේ ඉලක්කම් දෙකක් නම් තත්ගල වලට තේරෙනවා ප්‍රකාශන දෙකක් තිබ්බත් ඒ විදිහමයි එහෙනම් මෙයා බිඳුව වුණොත් තමයි එක්ක බිඳුව වෙන්නේ නැත්නම් වැඩි වෙන මෙතන දෙන්නේ වැඩි වීමක් නේ පුතා තියෙන්නේ එහෙනම් ඒක නැත්තම් මෙයා බිඳුව වෙන්න ඕනේ එහෙනම් අපි ඒක ලියන්න ඕනේ මොකද ලියන්නේ මෙන්න මෙහෙම 2x ධන 15 සමානයි බිඳුව 2 sorry x ඍණ 5 සමානයි බිඳුව වෙන්නේ. කොහොමද දන්නේ බිඳුව? ඒක හිතාගන්න බෑ. ඒ නිසා අපි බලමු මේක විසඳලා. ධන 15 ගියාම ඍණ 15ක් වෙනවා. අයියෝ. බෙදුව දෙකෙන් x සමානයි ඍණ 15 බෙදීම 2 කියන්නේ කීයද? 7යි 2කින් 1යි හැබැයි ඍණ. කවදාවත් නේද x නේ තියෙන්නේ. ඍණ ගානක් එන්න බෑ ඍජු කෝණාශ්‍රයක දිගකට පළලකට නේද? එන්න බෑනේ. මේ දෙක දෙකකින් වැඩි වෙලා එකක් එකතු වෙන්න ඕන. වෙන්න බෑ. එහෙනම් මේක විය නොහැක. දින ගානක් ඉන්න බෑනේ පුතා. විය නොහැක කියලා ලියන්න වෙනවා. මේක විය නොහැක. දැන් සාධකයේ මොකද තියෙන්නේ නොලුවේ? මෙයාගේ පුතා තියෙන්නේ අපි ලියමු. ඍණ 5 ගියාම ධන. අන්න ධන 5 වෙන්න පුළුවන්. ඇයි? ත්‍රිකෝණාශ්‍රයක දිගක් ධන වෙන්න බෑ කොහොමවත් ඍණ වෙන්න බෑනේ. එම නිසා මම දැන් මෙතෙන්ද ගන්නවා. මම කියනවා AB පාදයේ දිග AB දිග සමාන වෙනවා ගානේ දුන්නේ නම් මෙන්න මෙහෙම දැන් මොකද්ද මම කරන්නේ මම කරන්නේ x තියෙන තැනට මෙන්න මේ 5 දානවා දෙවරක් 5 10යි 10යි 1යි පුතා 11යි අන්න AB පාදයේ දිග එනවා සෙන්ටිමීටර කීයද 11 අන්න ඔහොමයි ලකුණු 10ක් ගන්න මේ ගාන හදන්න